මනසට ජීවිතෙත් එපා වෙන ලයින් එකට හරි මිනිහට ප්‍රශ්න. ඔය අතරෙම බලන්න ඉතින් වෙන සමහර වෙන දේවල්. මේ ඒරියා එකට එනවා ලෝකේ හරි ජනප්‍රිය පුද්ගලෙක්. එයා ආගම දහම තුලින් හරි මිනිස්සුන්ට මාර අවවාද උපදෙස් දෙන කෙනෙක්. හා ඕකේ හරිම ප්‍රායෝගික අවවාද උපදෙස් දෙනවා කියලා තමයි එයා ප්‍රසිද්ධ වුනේ. එයා සෙන් දහම එහෙම ඉතාලම හොඳට දන්න කෙනෙක්. වාකේන අර මිනිස්සයාර ප්‍රශ්න වලින් පීඩිත වෙලා ඒ මිනිස්සයාර ජීවිතේ එපා වෙලා ඉන්න මොහොතක තමයි හරි මේ කියන පුද්ගලයා එන්නේ මේ ගමට. එයා තමයි ඉස්සෙල්ලාම හම්බ වෙන්න යන්නේ. එයා දැන් ඔය සෙන් ගහම ගැන දන්න ඔය උපදේශකයා හුඟා දුර බැහැර ඉඳන් එන්නේ. ඉතින් එයා මහ විශාල කණ්ඩායමක් එක්ක එන්නේ. හරි එයා තනින් තන සැරසරනවා. එයාගේ දේශනා තිය. මෙයා ගිහිල්ලා අදාළ කෙනාව උපදේශකව හම්බ වුණා. හම්බෙලා කිව්වා අනේ ගුරුතුමනි මට මාර ප්‍රශ්න ගොඩක් තියෙන මිනිස්සෙක්. මම පුදුම උත්සාහයක් ගන්නවා විසඳන්න. ඉතින් ලේසි නෑ විසඳන්න. මට ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ. ඔබතුමා වෙලාවට දෙවියෝ එව්වා වගේ ආවේ. නැත්තම් මං ජීවිතේ නැති කරගන්න තත්ත්වෙ හිටියේ ඇත්තම කියනවා නම් කියලා. එච්චරටම ප්‍රශ්න. එහෙම එනවා මිනිස්සුන්ට. මට තියෙන ප්‍රශ්න එල්ල දෙනවා. නවාට උදව් කරන්න. නෑ තව ප්‍රශ්න ඕනේ මට. මේ තියෙන හරිය ඇති. ඔයාගේ උදව්කින් තමයි මම ප්‍රශ්න ආවේ. හරි. මට ගාස්තුව කීයක් වුණත් කමන්නේ. අනේ ගුරුතුමා මට පිටු පාන්න නම් එපා. එහෙමත් කියනවා. ගුරුතුමා කියනවා මට ඔබෙන් ගාස්තුවක් ඕනේ. මම නොමිලේ මේ වැඩේ කරලා දෙන්න. හැබැයි ඔයා මට පොඩ්ඩ දොවක් කරන්න. අද මම බොහොම වෙහෙස කරා යද්ද මට මේ ගමන. ඉතින් මේ මම ලොකෝ කණ්ඩායමක් එක්ක ආව ඔයාට පේනවා ඇති මෙතන ඔටෝ ඉන්නවා. මගේ ගාව ඉන්න ඔටෝ 100ක්. මට කිසිම ගාස්තුවක් ඕනේ. ඔයා අද රැට පොඩ්ඩක් නතර වෙලා මේ ඔටෝ ටික ඔක්කොම ඉඳවන්න. හරි ඉඳවලා ඊට පස්සේ ඔයත් පොඩි රෙස්ට් එකක් ගන්න. හා ඒක කළා දුන්නා නම් ඇති. ඒක ගාස්තුව හැටියට අරගෙන මම ඔයාගේ ප්‍රශ්න විසඳලා දෙන්නම්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ඔටෝ ටික ඉඳ ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ මගේ මේ ප්‍රශ්නේ නම් බලලා මොනවා හරි කරලා දෙන්න මට ජීවිතේ පාලා දෙන්න. නැත්තම් මම මෙතනම දිවිනා ගන්න ඔටෝ එකට කියලා. ඒ වගේ තත්ත්වයක්. හරි බයන්න එපා හිට උදේ අපි කතා කරමු. ඔන්න පහුවෙන්ද එළිය වුණා. ගුරුතුමත් උදේ පාන්දර නැගිටලා අර මිනිස්සයා බැලුවා කෝ ඒ මිනිහා ඔන්න එනවා. අනේ ගුරුතුමා ආව් මොකද වැඩේ හොඳට කරානේ නේද? අනේ ගුරුතුමා මම මේක කියන්න ආවේ. මේ මට නම් ඇත්තම මේක මොහොතක් නිදා ගන්න හම්බුනේ. මෙතන තාම මේ අර වැඩේ කර ඉන්නේ. ගුරුතුමා කෝ පොඩ්ඩක් ඉන්න. මොකද්ද උනේ කියලා ඔයා කියනවද? මම්ම කියන්නම්කෝ කියලා ගුරුතුමා කිව්වා. දැන් ගුරුතුමා අරයට කියනවා. හරි දැන් ඊයේ රෑ උනේ මේකනේ. ඔයා ඔටෝ ටිකේ ඉඳන්නේ යනකොට ඔයා දැක්ක සමහර ඔටෝ කියන්නත් කලින්ම ඉඳගෙන ඉන්නවා. දැක්කද? ඕනේ ගුරුතුමා. ඊට පස්සේ සමහර ඔටුවන්ව ඔයා කියලා ඉඳෙව්වා. කොහොම හරි කරලා. තව සමහර ඔටුව ඔයා බැලුවා ඉඳවන්ට බලනවා උන් නෙමෙයි ඉඳගන්නේ. ඊට පස්සේ වාඩි පා වෙලා බලනකොට ඒ මොනවක් මක් කරලවත් ඉඳ ගන්න බැරි වෙච්ච ඔටුව උම්ම තනියම හිතලා ඉඳගෙන ඊට පස්සේ මෙතන සෙට් එකක් ඉඳ ගන්නකොට ඔයාට පේනවා අතන වෙන සෙට් එකක් නැගිටිනවා. කලින් ඉඳගත්තු සෙට් එක නැගිටිනවා. උම්ම ගිහිල්ලා ඉඳවන්න හදනකොට මෙතන ඉඳගෙන හිටපු ඒකනේ ගුරුතුමා. ඒකනේ. ඒක දරුවා ජීවිතේ ප්‍රශ්නත් ඔය වගේ තමයි. සමහර ප්‍රශ්න ඇවිල්ලා ඒ ප්‍රශ්නම ඉඳගෙන ඉන්නවා. සමහර ප්‍රශ්න අපි ඉඳවන්න විසඳුම් හොයන්න ගියාම ඒවා එහෙම ඉඳව ගන්න අපිට පුළුවන්. හරි. තව සමහර ප්‍රශ්න තියෙනවා දරුවා ජීවිතේ අපි මොනවා කරලා ඉඳවන්න නැතුවත් ඒ ප්‍රශ්න ඉඳ ගන්නෙම නැහැ. හැබැයි පොඩි වෙලාවක් දුන්නාම ඒ ප්‍රශ්න තනියම ඉඳ ගන්නවා. නිකම්ම විසඳිලා යනවා. ඒ වගේම තමයි දරුවා. ප්‍රශ්න සෙට් එකක් විසඳගෙන එනකොට අර ඔටුව වගේ තව ප්‍රශ්න කීපයක් නැගිටිනවා. ජීවිතේ ප්‍රශ්නත් පුතා හරි ඔටුව වගේ තමයි. කට්ටියක් ඉඳ ගන්නවා කට්ටියක් හිට ගන්නවා. ඔබට කොච්චර ඔටුව ඉන්නවද? උන් ඔක්කොම හිටගෙන ඉන්නේ. හරි සියර ඉඳගත්තත් අපි බලෙන් හරි නැගිට ඕන. ඔව් ඉල්ලගෙන හරි